හායි කොහොමද යාළුවනේ? ඉතින් ඔන්න අද අපි සෙට් වුණා සුපිරි කොරියන් කෑමක් කන්න රෙස්ටෝරන්ට් එකකට යන්න කියලා. අපි යන්නේ මෙන්න මේ කඩේට. තක්කල්බී කියලා තමයි තියෙන්නේ. අපි අතුලට ගියා. ඊට පස්සේ මගේ යාළුවෝ දෙන්න ඔන්න අපේ මෙනු එක තෝරනවා. අපි කන්න බලන්න යන එක. කොමාරි කරලා තෝරගත්ත මෙනු එක. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා අපිට කැමති දේවල් බෙදා ගන්න පුළුවන් පොඩි අයිටම්ස් ටික. ගෝවා තියෙනවා, කිම්චි තියෙනවා, තව රාබු තියෙනවා. ඔන්න වගේ අයිටම්ස් ටිකක් මෙතන තියෙනවා. මම නම් ඉතින් කොහෙ ගියක් බෙදා ගන්න මෙන්න මේ ගෝවා එක තමයි. ඔකට මයොනයිස් ටිකක් දාලා ගත්තාම පට්ට රසයි කන්න පුළුවන් සුපිරියටම. ඉතින් කොහොම හරි යාළුවනේ ඔන්න අපි ඕඩර් කරපු කෑම එක ආවා. මෙන්න මේක තමයි තක්කල්බී කියලා කියන්නේ. මේකේ රාමෙන් තියෙනවා, චිකන් තියෙනවා බෙදපුවා. ඊට අමතරව චීස් එකක් තියෙනවා. ඊළඟ ලේයර් එකක් චිකන් තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි එන්නේ. අපි ඉතින් ආහා පුරා කියලා රස පාරට තිබ්බට පස්සේ කන්න කියලා ගත්තා මුලින්ම. ඔන්න මම ඉතින් රාමෙන් ටික කනවා. යාළුවෝ දෙන්නත් ඉතින් ඔන්න හාහා පුරා කියලා බෙදාගෙන කනවා. මේක ගයිස් මාරම රසයි. ඒ කියන්නේ උණු උණු පිට එන්නේ චීස් එකත් එක්ක සෙට් වෙනකොට කලවම් කරලා කන්න පුළුවන් මාරම රස කෑම. ඔයාලා ඉතින් පේනවා ඇතිනේ පෙනුමත් එක්ක සහ අපි කන විදිහත් එක්ක ඔයාලට තේරෙනවා ඇතිනේ ඒක රස ඇති කියලා. කොරියාවේ ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් ගිහලා කාලා බලන්න. දැන් අපි මේ ඔක්කොම කාලේ වුණා. ඊට පස්සේ මේකේ ග්‍රේව් එකට අපිට මෙයාලට කියලා දාගන්න පුළුවන් බත්. මෙයාලා බත් කලවම් කරලා ඒකත් රයිස් එක වගේ හදලා දෙනවා. ඒකත් මාරම රසයි. කොහොම හරි භාජනෙත් එක්කම පියාගෙන කාලා තමයි අපි ආවේ. එහෙනම් යාළුවනේ වීඩියෝ එක බලුවට thank you. අපි ගියා කැම පෙරේතේ ඔන්න ෂෙයා කරන්න.